Hi everyone, welcome back to my YouTube channel. එහෙනම් අද vlog එක තියෙන්නේ මගේ nails ටික set කරගන්න කොහොමද කියලා බලන්න. දැන් වෙලාව 5යි office එකේ ඉන්නේ. තව ටිකකින් මම off වෙනවා. මේ බලන්නකෝ මගේ nails වැවිලා තියෙන විදිය. ඉතින් මෙහෙම ඉන්න බෑ කැතයිනේ. ඉතින් off වෙලා t-shirt එකත් මාරු කරගෙන මම දැන් යන්න ලෑස්ති වෙන්නේ nails ටික හදා ගන්න. හැබැයි මං තනියම නෙමෙයි යන්නේ. මගේ සහායක ඩැනි එක්ක. මගේ සැපට දුකට ඉන්නේ ඉතින් මෙයා තමයි මගේ සහායක ඩැනි. අපි දෙන්නම ඉතින් එයාගේ බූකලේ නැගලා සැලොන් එකට යන්නේ මෙහෙම තමයි. හරි. දැන් ඔයාලා කියන්න එපා ඕක අලුත් දෙයක් තනේ. ඕක හැමෝම කරන දෙයක් නේ. ඕක වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ දෙයක්ද? නැහැ වීඩියෝ එකක් කරලා දාන්න ඕන දෙයක් නෙමෙයි. ඒ වුණාට මේ වගේ දේවලුත් ඉන්ට්‍රස්ට් එකේ බලන්න කැමති පිරිසක් ඉන්නවා. එයාලට බලන්න තමයි මම මේක දාන්නේ. ඉතින් මගේ සහායක ඩැනි එක්ක මේ විදිහට අවසාන කැමති පත්‍රයත් අතේ තියාගෙන යනවා අපි සැලොන් එකට. දැන් සැලොන් එක ළඟට වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් තමයි ළමයි මම මගේ nails හදාගන්නේ. highly recommend කරන්න පුළුවන්. මට සැටිස්ුනේ එකම තැන තමයි salon 7Cs කියන්නේ. මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මේක මම pay කරලා මගේ nails හදාගන්නේ. but මම ඉතින් recommend කරන්න පුළුවන් නිසා තමයි කියන්නේ. මෙතන මම දැන් අනිත් තැන් වලින් දාගෙන තියෙනවා. මම නම් විශේෂයෙන් කියන්න කැමති නැහැ. දාලා දවස් 2-3ක් යනකොට සමහර වෙලාවට nail එක අයිනෙන් ඉස්සෙනවා, කලර්ස් චේන්ජ් වෙනවා, එක ප්‍රශ්න ගොඩාක් තියෙනවා. nails කරන කට්ටිය දන්නවා ඇති. but මෙතන ඇත්තටම nail එක වැවෙනකම් කිසිම වෙනසක් නැතුව nail එකේ විදිහටම තියාගන්න පුළුවන්. ඉතින් මම තියෙන nails ටික ඒ විදිහට කට් කරලා ඒක remove කරනවා. මොකද මට ඒක fill කරන්න බෑ. මුලින් ඉඳලම ආයෙ දාන්න වෙනවා. so ඉතින් ඒක remove කරලා ඉන්න ඕනේ. මේ විදිහට තමයි දාලා තිබ්බ nails ටික remove කරන්නේ. අපි බලන් ඉමුකෝ. ඉතින් අන්තිමේ වෙනකම් මම මේ සැරේ කියන්නේ මගේ ඕගස්ට් වල nail art එක මොකද්ද කියලා. හැම ගර්ල් කෙනෙක්ම ඉතින් ලස්සනට ඉන්න කැමතිනේ. එක එක්කෙනාගේ ආසාවල් එක විදිය. ඉතින් මේක එක්තරා ආසාවක්. මම මගේ nails ලස්සනට තියාගන්න, මගේ අත ලස්සනට තියාගන්නවා කියන එක මම ඇත්තටම හරි ආස දෙයක්. ඉතින් මගේ සාමාන්‍යයෙන් තියෙන නියපොතුත් හදාගන්න පුළුවන්. මම කොටටම නියපොතු මගේ කැපුවා. ඒ හින්දා තමයි මට හිතුණා ෂෝට් වැඩි කියලා. nails එක්ස්ටෙන්ෂන් එකක් කරගෙන ලස්සනට තියාගන්න ඕනි කියලා හිතුණා. ඉතින් මම nails දාන්නේ ඒ හින්දා. බලමු අන්තිමටම බලමුකෝ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. අනික තවත් දෙයක් තියෙනවා. අපි ඔහේ nails දාලා හරියන්නේ නැහැ. දන්නේ නැති, පළපුරුදු නැති තැනකින් nails දානවා කියන්නේ ලොකු රිස්ක් එකක් අපි අපිටම කරගන්න. මොකද හරියට nail එකක් වුණත් හරි විදිහට ඒක කම්ප්ලීට් උනේ නැත්තම් ජර්ම්ස් යන්න පුළුවන්. nails අපේ තියෙන nail එක සවුත් වෙන්න පුළුවන්. අනික ඒ කරන එකේනා ප්‍රොෆෙෂනල් විදිහට කරේ නැත්තම් අපේ natural nail එකට ගොඩාක් damage වෙන්න පුළුවන්. අපිට ඒක ආයෙ recover කරගන්න බෑ. ඉතින් ෆයිනල් ලුක් එක තමයි මේ. මම මේ සැරේ cherry red එකක් දැම්මේ. ලොකුවට nail art එකකට ගියේ නැහැ. පොඩක් dark color එකක් දාන්නම් කියලා හිතුවා. light color එකක හිටියේ හින්දා හරිම ලස්සනයි. ඉතින් බලන්නකෝ. ඔයාලටත් පේනවනේ කොච්චර ලස්සනයිද කියලා. නිකේක finishing එක බලන්නකෝ. ඉතින් ළමයි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම මම ගොඩක් ආදරෙයි.